ඔයාටත් බැරිද නෑ කියලා කියන්න. ඔයාටත් බැරිද බෑ කියලා කියන්න. අපි පුංචි කාලේ ඉඳලම හැදිලා තියෙන්නේ නෑ කියලා කිව්වොත් කාට හරි බෑ කියලා කිව්වොත් ඒක ලොකු වැරැද්දක් කියලා හිතන මානසික මට්ටම් වලට. ඒ නිසා අපි අපිව ඕනෙම කරදරයක දාගෙන ඕනෙම අමාරුවක දාගෙන ඕනෙම දුකක දාගෙන අනිත් කෙනෙකුට උදව් කරන්න එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරලා දෙන්න ලෑස්තියි. ඔව් අපි 99%ක්ම ඒක එහෙම තමයි. ඔව් මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. මටත් නෑ බෑ කියන්න බැරිකමක් තිබුණා. උදාහරණයක් විදිහට මම කියන හරිම සරල පුංචි උදාහරණයක්. මට මතකයි මගේ කසින් අක්කා කෙනෙක් මට කතා කරා shopping යන්න. මම සාමාන්‍යයෙන් introvert කෙනෙක්. මම වැඩි shopping යන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මං වගේ girls ඉන්නවනම් පහලින් comment එකක් දාගෙන මං හිතන්නේ අපි වගේ අය ගොඩාක් අඩුයි. ඉතින් මම එයාට නෑ කියලා කියන්න බෑ කියලා කියන්න බැරිකමට මට ලොකු අසනීපෙකුත් වෙනවා. මම හිතන්නේ මට උණ ගැනුණා ඊට පස්සේ මට මතක විදිහට එහෙම තියාගෙනත් ඇඟට ලොකු අමාරුකම් තියාගෙනත් මම එයත් එක්ක ඒ ගමන ගියා. ඒ විතරක් නෙවෙයි ඒක පුංචි උදාහරණයක් විතරයි. එතනින් එහාට හැම දෙයක්ම අනුන් වෙනුවෙන් කරලා දෙන විදිහ කෙනෙක් තමයි මම. මම කිසිම කෙනෙකුට නෑ බෑ කියපු කෙනෙක් නෙවෙයි ඒ කාලෙදී. හැබැයි පස්සේ මම තේරුම් ගියා මම මාව දාලා තියෙන තැන කොතනද කියලා. මම කොතනටද මාව දාලා තියෙන්නේ? මම අනිත් කිසිම කෙනෙකුට නෑ බෑ කියා ගන්න බැරුව මම මාව මෙච්චර දුකට දාගන්න ඕනේද? මම සමහර වෙලාවට අසනීප වෙන්න ඕනේද? මොකද මගේ ෆැමිලි එකේ අය වුණත් මොනවා හරි ප්‍රශ්නයක් වෙනකොට හරි මොනවා හරි දෙයක් වෙනකොට උදව්වක් ඕන වෙනකොට මට තමයි කෝල් කරන්නේ. මම තමයි ඒ වගේ ඉස්සරහට පැනලා වැඩ කරන්නේ, රෙස්පොන්සිබිලිටි එක අරගන්නේ. හැබැයි මම තේරුම් අරගත්තා මම මොකක්ද මේ කරන්නේ කියලා. මොකද මම ඉගෙන ගත්තා, මම සයිකොලොජි ඉගෙන ගත්තා. මේ දේවල් එක මම හීල් වෙනකොට මට ප්‍රයොරිටි එක දෙන්න පටන් ගත්තා. අද වෙනකොටත් මගේම මිනිස්සු පවා කියනවා මම ගොඩාක් වෙනස් වෙලා කියලා. මගේම පවුලේ අය පවා කියනවා මම ගොඩාක් වෙනස් වෙලා, මම සෙල්ෆිෂ් වෙලා කියලා. yes. ඔව්. මම වෙනස් වෙලා මම අනුන්ට ප්‍රයොරිටි එක දෙන එකෙන් වෙනස් වෙලා තියෙනවා. මම මගේ ජීවිතේ මගේ ප්‍රයොරිටි එක දෙන්නේ මට. මගේ ඕන් කප් එක මම ෆිල් කරගත්තේ නැත්නම් මම කොහොමද අනිත් අය වෙනුවෙන් මේ දේවල් කරන්නේ? දැන් මම වෙනුවෙන් දේවල් කරගන්නවා. selfish people win. End of the day selfish people win. අපි කොහොම කිව්වත් අපි කොච්චර මං එකෙන් කියන්නේ නැහැ අපි ආත්මාර්ථකාමී වෙන්න ඕනි කියලා හැමතැනකදීම. හැබැයි ඔයාට ප්‍රයොරිටි එක දෙන්නම ඕනේ. ඔයාට ප්‍රයොරිටි එක දුන්නේ නැත්නම් කවුද ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ? කවුද ඔයා වෙනුවෙන් මේ දේවල් කරන්නේ හිතන්නේ? මේ ලෝකේ අපිට හැමෝම සතුටු කරන්න බෑ. පළවෙනි එක තමයි අපිට මේ ලෝකේ අපි මොන තරම් දේවල් කරත් ඒ ගැන මොනවම හරි දෙයක් මේ මිනිස්සු කතා කරනවා කියනවා. ඒ නිසා ඔයා මේ ලෝකේ හැමෝම සතුටු කරන්න යන්න අවශ්‍යත් නැහැ. ඒක නිසා මතක තියාගන්න ඔයාගේ ජීවිතේ අංක 1 ඔයා. ඒක තමයි පළවෙනිම දේ. දෙවනියට මම ඉගෙන ගත්ත දේ තමයි මගේ ජීවිතේ මම අමාරු තැන්වලදී මට කන්වින්ස් කරන්න බැරි තැන්වලදී මට මාව පැහැදිලි කරන්න බැරි තැන්වලදී මම ඒ තැන්වලින් හිමීට අයින් වුණා. I remove my presence. මම මගේ තැන කොතනද මම ඉන්න ඕනේ කොතනද කියලා දැනගෙන මම ඒ තැන් වලින් අයින් වුණා. ගොඩක් වෙලාවට මම ඒ තැන් වලදී සයිලන්ට් වුණා. මම ලොකු වෙන්න මම ආගියුමන්ට්ස් කරන එක මම හරි කියලා ඔප්පු කරන්න යන එක මම නතර කරා. ඒක මට ගොඩාක් ලොකු සහනයක් වුණා. මොකද කාටවත් මම මේ දේ කරන්නේ මේ නිසා ඇයි ඔයගොල්ලෝ මාව තේරුම් අරගත්තේ කියන තැන කතා කරනවට වැඩිය මම තේරුම් අරගත්ත දේ තමයි මිනිස්සු තේරුම් ගන්න ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම් වලට අනුව. ඒ නිසා මට කාවවත් මම මෙහෙම තමයි මම මේක කරේ මේ නිසා කියන එක මට තේරුම් කරවන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම් අනුව ඒගොල්ලන්ගේ හිතන මට්ටම් අනුව එයාලා තීරණය කරන්න ඕනේ දෙයක් සහ ඒගොල්ලෝ එයාලගේ තීරණ අරගන්න විදිය නිසා මට ඒ දේවල් වෙනස් කරන්න බෑ. මම ඒක තේරුම් අරගත්තා. ඒ නිසා ගොඩාක් තැන්වලදී අද වෙනකොට මාව අයින් කරගන්නවා ඒ තැන්වලින්. එහෙම නැත්නම් මම නිශ්ශබ්දව ගොඩාක් තැන්වලින් අයින් වෙලා යනවා. ගොඩාක් වෙලාවට ආගියුමන්ට්ස් වලට යන්නේ නැහැ. ඒක තමයි මම දෙවනියට කරපු ලොකුම දේ. වෙනි දේ තමයි මිනිස්සුන්ගෙන් හොඳ අහන්න තියෙන උවමනාව මම ටික ටික නැති කරගත්තා. මට ලොකු උවමනාවක් තිබුණා මුලදී මිනිස්සු මොනවා කියයිද ඒගොල්ලෝ මං ගැන නරක කියයිනේ මම ඒගොල්ලන්ගෙන් හොඳ අහන්න ඕනේ හැමෝගෙම ෆේවරිට් වෙන්න වගේ ලොකු උවමනාවක් තිබුණා. හැබැයි මං දැන් තේරුම් අරගත්ත දේ තමයි
මිනිස්සු කියන අයට ඕන විදියකට හිතන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ මාව ඇප්‍රීෂিয়েට් කරනවද නැද්ද කියන එක මට අදාළ නැහැ. මොකද මම කරන්නේ හරි දේ නම් මම වැරැද්දක් කරන්නේ නැත්නම් මට එතනදී ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතනදී මම කියන්නේ නැහැ අපි කාටවත් උදව් කරන්න ඕනේ නැහැ කියන එක නෑ. අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපි උදව් කරන්න ඕනේ කාටද සතෙක්ටද. ඒ හැමෝටම මම උදව් කරනවා. හැබැයි ඒ උදව් කරන්නේ මගේ බවුන්ඩරි එකක් තියාගෙන. මගේ සීමාව ලකුණු කරගෙන. මම හෙමින් සැරේ නෑ බෑ කියන්න පුරුදු වෙනවා. අද වෙනකොට උනත් මගේ ඉන්බොක්ස් එකට ගොඩාක් දෙනෙක් මැසේජ් කරනවා. ඇත්තටම දැන් නම් මට ගොඩාක් දේවල් TikTok එකේ ගොඩාක් වෙලාවට එක බලන්න අමාරුයි රිප්ලයි කරන්න අමාරුයි. හැබැයි මට පුළුවන් හැමෝටම වගේ මම උදව් කරන්න පටන් ගන්නවා. හැබැයි හතර තමයි හැම වෙලාවකම මම මගේ බවුන්ඩරීස් රැක ගන්නවා. මම මගේ සීමාව රැක ගන්නවා. මම මගේ සීමාවේ ඉඳගෙන මිනිස්සුන්ට උදව් කරනවා. එතනින් එහාට කවුරු හරි මගේ සීමාව කඩනවා නම් no stop. no. එතනින් එහාට ඒ කිසිම කෙනෙකුට මම එන්න දෙන්නේ නැහැ. මොකද මට මගේ ජීවිතේ මගේ බවුන්ඩරීස් තියෙනවා. මට මගේ වැලියුස් තියෙනවා. ඒ නිසා එතනින් එහාට කවුරු හරි කෙනෙක් මට එතනින් එහාට දෙයක් කරනවා නම් නෝ. ඒ නිසා ජීවිතේ බවුන්ඩරීස් හදාගන්න ජීවිතේ නෑ බෑ කියන්න පුරුදු වෙන්න මම දන්නවා මේක ගොඩාක් අමාරුයි. හැබැයි ඔයා හිමින් සැරේ මේ නෑ බෑ කියන එකට පුරුදු වුණොත් ඔයාට අනිවාර්යෙන්ම ටික කාලයක් යනකොට මේ දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දැන් ගොඩක් වෙලාවට මම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නිසා මම ගොඩක් වෙලාවට පාටිස් වලට ඒ දේවල් වලට යන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මම ඒ කාලෙදි නෑ බෑ කියන්න බැරිකමට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මූඩ් එකත් රුයින් කරනවා. මමත් එතන සතුටකින් නෙවෙයි. දැන් වෙනකොට මම හෙමින් සැරේ කාගේවත් හිතක් රිද්දන්න නැතුව මම thank you මට invite කරාට. හැබැයි මම මෙතනට එන්න කැමති නැහැ. මට ඔයගොල්ලෝ ගිහිල්ලා enjoy කරන්න කියන එක කෙනෙකුගේ මූණට කියන්න පුළුවන් විදියට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වගේම තව දේවලුත් මම දන්නවා සමහර මිනිස්සුන්ට මේ නෑ බෑ කියන්න පුරුදු නැති නිසා ඒක කරන්න බැරි නිසා ඩ්‍රග්ස් වලට ගිය තරුණ ජීවිත මම ඩ්‍රග්ස් කවුන්සලින් කරනකොට මම දැකලා තියෙනවා නෑ බෑ කියාගෙන යාළුවට නෑ බෑ කියන්න බැරි නිසා මේගොල්ලෝ ඩ්‍රග්ස් වලට ගිහිල්ලා තියෙනවා. සමහර අය ඉන්නවා ලක්ෂ ගණන් පොලියට දීලා තියෙනවා කෙනෙකුට නෑ බෑ කියාගන්න බැරි කෙනෙකුට. සමහරු මුළු ජීවිත කාලෙම විඳවනවා සමහර මැරේජස් වල මොකද එතනට නෑ බෑ කියාගන්න බැරි නිසා. අපි අපේ ජීවිත කාලෙම විඳවන්න ඕනේද මේ දේවල් එක්ක නෑ. අපිට පුළුවන් මේ දේවල් වලට හෙමින් සැරේ පුරුදු වෙන්න. හෙමින් නෑ බෑ කියන්න පුරුදු වෙන. ඔයාට ප්‍රයොරිටි එක දෙන්න පටන් ගන්න. ඔයාගේ දේවල් වලට මුල් තැන දෙන්න. අන්න එතකොට ගොඩාක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්න. මිනිස්සු කියයි ඔයා selfish වෙලා ඔයා වෙනස් වෙලා කියලා. it's okay. හැබැයි දවසක මිනිස්සුම තේරුම් ගනි එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම wow. මෙයා මේ වගේ දෙයක් කරන මේ වගේ තැනකට යන්න නේද කියලා. ඒ නිසා I wish you all the very best.